හෙලෝ මගේ YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. මම සදී රත්නායක. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මම මේකෙන් කතා කරන්නේ සාර්ථක වෙන්න අපි තුල ගොඩනගා ගන්න ඕනේ මොනවද කියන එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ නිසා වීඩියෝ එකත් එක්ක අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. මම සාර්ථක වෙන්න ඕනේ කියන සිතුවිල්ල ඔයාටත් ඇවිල්ලා තියෙනවද? ඔයාට ඔයාගේම ලස්සන ගෙදරක්, ඔයාටම හොඳ වාහනයක්, ඔයාගේම ව්‍යාපාරයක් තිබ්බනම් හොඳයි කියලා හිතලා තියෙනවද? අපි අපේ සිහිනය හැබෑ කරගන්න අපි තුල ගොඩනගා ගන්න ඕනේ මොනවද කියන දේ මේ වීඩියෝ එකෙන් බලමු. මෙතන තියෙන්නේ පොඩි ටිප්ස් ටිකක්. හැබැයි මේ සුළු දේවල් ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි එක. ඔයාගේ කුසලතා ඔයා හඳුනගන්න. අපි හැමෝටම සහජයෙන් අපිටම ආවේනික වන කුසලතා උරුම වෙනවා. මේ කුසලතා ඔයා පරිස්සමින් හඳුනගන්න. ඔයාට ලස්සනට ගීත ගායනා කරන්න, තාලෙට නටන්න, නිවේදනය, කතා ලියන්න, රංගපාන්න, චිත්‍ර අඳින්න, කතිකත්වය වගේ ඕනම ශ්‍රේෂ්ඨයක තියෙන කුසලතා ඔයා හඳුනගන්න. ඊට පස්සේ ඔයා මේ දේවල් ඉම්ප්‍රූව් කරගන්න. එම නැත්නම් ඔයා මේ දේවල් ඉගෙන ගන්න. දෙවෙනි එක ඔයා කොතනින් හරි පටන් ගන්න. අපිට දෙයක් පටන් ගන්න ගොඩක් අමාරුයි. අපි කොතනින් පටන් ගන්නද කියලා හිත දවසින් දවස කල් යන එක විතරයි වෙන්නේ. ඒ නිසා ඔයා දෙයක් කරන්න තීරණය කරාට පස්සේ ඒක කොතනින් හරි පටන් ගන්න. ඔයා ඒ තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා කියන්නේ ඔයා ඒ වැඩෙන් 50%ක්ම ඉවර කරා වගේ තමයි. තුන්වෙනි එක අල්ලගෙන ඉන්න. ගොඩක් අය හිතන දෙයක් තමයි අපි දෙයක් පටන් ගත්තට පස්සේ ඒකේ ප්‍රතිඵල එසැනින්ම ලැබෙන්න ඕනේ කියන එක. ඒක ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ලැබුණොත් ඕකේ. නමුත් නොලැබුණොත් ඒ නිසා අල්ලගෙන ඉන්න. අපි කරන දේ දිගටම අල්ලගෙන කරගෙන යනවා කියන එකෙන් මම නම් හිතන්නේ සබාදහම එහෙම නැත්නම් යුනිවර්ස් අපිව ජජ් කරනවා කියන එක. අපේ ඉවසීම, කැපවීම වගේ දේවල්. ඒ කොහොම වුණත් ඔයා කරන දේ දිගටම අල්ලගෙන කරගෙන යන්න. ඔයාගේ මහන්සිය ප්‍රතිඵල ඔයාට ඉක්මනටම ලැබේ. හතරවෙනි එක කවුරු හරි හවුල් කරගන්න. ගොඩක් අය තුළ තියෙන විශ්වාසයක් තමයි හවුලේ වැඩ කරන එක අසාර්ථකයි කියන එක. ඒක මෙහෙමයි. හවුලේ වැඩ කරන එක අසාර්ථක වෙන්නේ නොගැලපෙන මිනිස්සු එක්ක වැඩ කරද්දී. හැබැයි ඔයාට ගැලපෙන මිනිස්සු එක්ක වැඩ කරද්දී ඔයා හිතනවටත් වඩා ඔයාගේ වැඩ සාර්ථක වෙනවා. හවුලේ වැඩ කරද්දී ඔයාට තනියම මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඔයාගේ වගකීම හවුල්කරුවා අතරේ පෙතිලා යනවා. ඒ වගේම හවුල්කරුවන්ගේ තියෙන නිර්මාණාත්මක අදහස්, හැකියා, කුසලතා වලින් ඔයාගේ කාර්ය වඩාත් සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙනවා. පස්වෙනි එක දෙවෙනි අරමුණක් තියාගන්න. එහෙමත් නැත්නම් plan B එකක් තියාගන්න. ඔයාගේ පළවෙනි අරමුණ එහෙමත් නැත්නම් ඔයාගේ plan A එක අසාර්ථක වුණොත් ඔයාට ඉස්සරහට කරන්න ඕනේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි වෙයි. ඒ නිසා ඔයා plan B එකක් තියාගන්න එක අනිවාර්යයි. ඒක ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. හයවෙනි එක ඔයා කරන දේ සතුටින් කරන්න. අපි දෙයක් කරද්දී අකමැත්තෙන්, අසතුටින්, තරහෙන් කරනකොට ඒකේ ප්‍රතිඵල අපිට හරියට ගන්න බෑ. ඒ වගේම
ඒකේ ප්‍රතිඵල ලැබුණත් ඒ ප්‍රතිඵල වලින් අපිට සතුටක් ලබා ගන්න බෑ. ඒ නිසා ඔයා සතුටින් දේවල් කරන්න. එතකොට ඔයාගේ වැඩේ සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙනවා වගේම ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ඔයාට සාර්ථකව භුක්ති විඳින්න පුළුවන් වෙනවා. 7 වෙනි එක වගේම මම කතා කරන අවසාන කරුණ තමයි පුරුදු වර්ධනය කරගන්න. උදේම අවදි වෙන්න, ව්‍යායාම කරන්න, සෞඛ්‍යවත් ආහාර ගන්න, හොඳ නිින්දක් ලබා ගන්න වගේ හොඳ පුරුදු වර්ධනය කරගන්න. මේ දේවල් ඔයාගේ දියුණුවට ඍජුවම බලපානවා. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගී වෙනවා වගේම ඔයාගේ ඩිසිප්ලින් එකත් වර්ධනය වෙනවා. ඉතින් මම මේ කතා කරපු කරුණු ඔයාගේ ජීවිතෙත් ලොකු වෙනසක් කරයි. එහෙනම් මම මේ වීඩියෝ එක අදට මෙතනින් නතර කරනවා. මේ වීඩියෝ එක ඔයාටත් ගොඩක් ප්‍රයෝජනවත් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි.